නමෝ බුද්ධාය තෙරුවන් සරණයි. අප channel එක නරඹන සියලුම මිතුරනි, අපි අද මේ මාතෘකාව කරගෙන තියෙන්නේ බුදු දහමෙන් උපරිම ආශිර්වාදය ලබා ගන්න ආකාරයත්, මේ මහා විශ්වයෙන් අපිට ආශිර්වාදය ලැබෙන විදිහත්, හෙළ වෙදකමෙන් උපරිම සුවය ලබා ගන්න ආකාරයත්, ඒ සියලුම දේවල් අපිට උපරිමයෙන් ලැබෙන ආකාරයට ජීවත් වෙන්න ඕන කොහොමද? සියලු දෙනාටම කියන්නේ අපි මටත් රටවාසී ලෝකවාසී සියලුම දෙනාටත් මේක සෑහෙන වැදගත් වෙයි. අපිට ඒ සඳහා ගොඩක්ම උපරිමයෙන් පැහැදිලි කරලා දෙන්න කියලා වෙද මහත්තයාගෙන් ආරාධනා කරනවා ඉල්ලා සිටිනවා. ආයුබෝවන්. මේ මෙහෙමයි ඉතින් ආකේ විශ්වය ගත්තට පස්සේ ආකේ දැන් බුදුදහම කියලා කියන්නේ මේ විශ්වය තුල බුදුදහම විතරක් නෙමෙයි ගොඩාක් ආගම් තියෙනවා. එතකොට අර මම අර වෙන ඉස්සෙල් වීඩියෝ වල කතා කරලා තියෙන සම්බන්ධව ඒ කියන්නේ බුදුදහම කියන්නේ ඉහළම අග්‍රඵලය ලබා ගන්න පුළුවන් මේ මාර්ගය. ඒක ආගමක් නෙමෙයි මේක මාර්ගයක්. මොකද මේ බුදුහාමුදුරු දේශනා කරලා තියෙන මාර්ගයක්. පෙන්වන්නේ පාරක්. මේ පාරේ මේ විදිහට ගමන් කරන්න. එතකොට ඕකෙන් හරියටම අපිට ඵල නෙලා ගන්න විදිහ බුදුදහම සම්පූර්ණයෙන්ම සඳහන් කරලා තියෙනවා. මේ ඉතින් ඒක හැමෝටම ඉතින් බුදුදහම ගවේෂණය කරන්න වෙලාවක් නැහැනේ. එතකොට අක්කට යම්කිසි ආකාරයකට පැහැදිලි වෙච්ච දෙයක් තියෙනවා නම් අක්ක ප්‍රකාශ කරනවා. මට යම්කිසි ආකාරයකට පැහැදිලි වෙච්ච ටිකක් තියෙනවා මම ප්‍රකාශ කරනවා. එතකොට ඒක 100% පිළිගන්නේ නැතුව ඒ විදිහට මෙච්චර කාලයක් ජීවත් වුණා වගේ ඒ විදිහට පොඩ්ඩක් අනුගත වෙලා පොඩ්ඩක් එකක් පොඩ්ඩක් ගවේෂණය කරලා බලන්න. හරිද කියලා. එතකොට Tamanට සාපේක්ෂව Tamanට තේරෙනවා මේක හරි කියලා. කෙනෙක් කියනට වඩා Tamanගේ කය භාවිතා කරලා පාවිච්චි කරලා පරීක්ෂණ කරනකොට තමයි සාර්ථක. ඔකේ. ඉතින් මෙහෙම යක්කේ. දැන් උදාහරණයක් මම අක්කගෙන් අහන්න. මේක මේ විදිහට ඇහුවේ නැතුනොත් එහෙම මේ අපේ ප්‍රේක්ෂකයින්ටත් අක්කටත් මේ අර පැහැදිලි වීම අඩු වෙනවා. ඔව් ඒක ගැඹුරෙන් පැහැදිලි කරන්න ගියොත් තමයි ඊට හොඳයි අපි සරලව මේ හැමදේම කතා කරන්න ඕන. දැන් උදාහරණයකට ගත්තොත් එහෙම අක්කා බොන වතුර ටික අක්කට කොහෙන්ද හම්බෙන්නේ? අපිට ඉතින් බොන වතුර ටික දැන් අපේ නාකින් ටැප් ලයින් නෙවෙයි වෙන්නේ. වැව් හරහා මේ විදිහේ ටැප් ලයින් අර මේ අපි පැත්තකින් තියමුකෝ. ඒතර වතුර ටික කොහෙද උනන්නේ? පොළවෙන්නේ. ඔව්. එතකොට අක්කා දැන් වතුර අක්කා බොන කන කෑම ටික කොහෙන්ද අක්කට ලැබෙන්නේ? ඒ ලැබෙන්නේ මේ පොළවෙන් හටගත් ගස් වලින් වෙන ශාක. අක්කා බොන වතුර ටික ඔයා බොන වතුර ටික වාට ලැබෙන්නේ මහ පොළව හරහා උල්පත් හරහා. තේරුණාද? එතකොට කාන්තාරික වතුර තියෙනවද? නෑනේ අක්කේ. එතකොට කාන්තාරික වතුර නැත්තම් මේ වතුර කියන ටික නිර්මාණය වෙන්න ඒ ධාතුව නිර්මාණය වෙන්න මේ ශාක කින්දේ අවශ්‍යයි නේ අක්කේ. එතකොට මහා කාන්තාරික වතුර නැහැ. එතකොට අක්කේ අක්කා බොන වතුර ටික අක්කට දෙන්නේ මේ මහා විශ්වය. තේරුණාද? ඒතර අක්කා බත් කනෝනේ අපි. අක්කා හාල්ලටේ වැපුරු පොළවට ඉස්සර පස්සේ අහසෙන් වතුර ටික දීලා පොළවෙන් පොහොර ටික දීලා ගහක් බාටපත් කරලා ඔක්කොම කරලා හාල්ලටක් බාටපත් කරනවා. ඒක දෙලා තින්නේ මේ විශ්වය. අක්කා ඇඳන් ඉන්නේ ඇඳුම කවුද දීලා තියෙන්නේ? මහත්තයාට ගෙනත් දුන්නේ. සල්ලි දීලා මහත්තයා සල්ලි දීලා ගෙනත් දුන්නා. ඒක හරි. නමුත් ওই ඇඳුම හදන්න අවශ්‍ය ඇඳුමට අවශ්‍ය දේවල් ඒ ගන්නෙත් මේ පරිසරයෙන්ම. ඔව් ඒ ගන්නෙත් පරිසරයෙන් නූල් අරෝ මේ එකතු කරලා හරිය මේ කළා තමයි ওই ඇඳුම හදලා තියෙන්නේ. හරි එතකොට ওই ඇඳුම ගන්න සල්ලි. ඒ සල්ලි කියලා කියන්නේ කඩදාසි කොලයක් හදලා ඒක හදලා තියෙන්නේ මේ විශ්වයේ යම්කිසි ද්‍රව්‍යයක් අරගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට අක්කේ ශරීරය හැදිලා තින්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුයි. එතකොට දැන් අපි කියනවා මේක අපේ ඉඩම කියලා. අපි මේක වැටවල් ගහගෙන ඉන්නේ. එතකොට මේක අපේ නෙවෙයි ඇත්තටම. තේරුණා? එතකොට අක්කේ දැන් අපි කියන අපේ තමයි කාලා බීලා අපි තමයි අපි කාටවත් කරදරයක් නැතුව අපි හැබැයි අපට අක්කේ කන්න බොන්න දෙන්නේ මේ විශ්වය. විශ්වයම තමයි. හරිද? දැන් අවසාන බුදුදහම තුල බුදුහාමුදුරු දේශනා කරන විදිහට බණ භාවනා කරලා ඔක්කොම කියලා අවසාන චතුරාර්ය සත්‍ය අවබෝධ වෙද්දී විශ්වය බාටපත් වෙනෝනේ. ඒ හිස් භාවයක් නේ අවසානයේ තියෙන්නේ. ඒ සත්වයේ පුජ්‍යලේ එතන කිසි දෙයක් නැහැ. අවසාන විශ්වය. හිස් භාවය. තේරුණා? එතන අවසාන ඵලය ඒ තත්ත්වයටපත් වෙනවා. එතකොට අක්කේ අපි විශ්වයෙන් ඒ පිහිට ලබා ගන්න අපි විශ්වය බඩපත් වෙන්න එපා. අපි විශ්වය බවටපත් වෙන්න ඕන. දැන් අපි හිතනවා මෙහෙම මේ ගහ දකිද්දි අපි හිතන්නේ අපට ජීවය ලබා දෙන්නේ මේ ගහනේ ඇත්තරම. අපේ කාබන් ඩයොක්සයිඩ් ටික මේ ගහට උරාගෙන ගහෙන් අපට ඔක්සිජන් ලබා දීලා අපි ජීවත් කරනවා. එතකොට අක්කේ මේ සම්පූර්ණ මේ අපි මේ හටගෙන තියෙන සෑම දෙයක්ම අක්කේ හේතුඵල ධර්මයට අනුව හේතුවක් නිසා හටගත්තු දේවල්. එතකොට අක්කේ මේ තනකොළ ගහක්වත් ඇයි රහතන් වහන්සේ කෙනෙක් තනකොළ ගහක් කඩන්නේ නැත්තේ? ඒ රහතන් වහන්සේගේ
මහා ඥාණයට රහතන් වහන්සේට වැටහෙනවා. තේරුම් යනවා මේ තනකොළ ගහ ආහාරය කරගත්ත සත්තු ඉන්නවා. බෙහෙත් කරගත්ත සත්තු ඉන්නවා. ඒතකොට ඒ තනකොළ ගහයට විමාන හදාගත්ත ඒ සත්තු ඉන්නවා. ඒතර අප්‍රමාණ සතෙක් මේ තනකොළ ගහක් වෙනුවෙන් මේ තනකොළ ගහ උපහාරයක් වෙලා තියෙනවා. තේරුණායි? උදව් වෙලා තියෙනවා තනකොළ ගහ. එතකොට අක්කේ තනකොළ ගහ රහතන් වහන්සේ කඩන්නේ නැත්තේ අන්න ඒ හේතුව නිසා. ඒ කියන්නේ හේතුවක් නැත්නම් ඵලයක් හටගන්නේ නැහැ කියන තැන. ඒක මේ මහ පොළොවේ තියෙන තනකොළ ගහ වුණත් අක්කේ හැදිලා තියෙන හේතුවක් නිසා. ඒක අපිට දැන් උදාහරණයක් අපි යන පාරේ යද්දී අපිට පිහි අරගෙන යද්දී අපිට ගහකට ගහන්න බෑ. තේරුණාද? ඒ ගහකට ගහන්න බැරි හේතුවක් තියෙනවා. ගහකට ගහන්න බැරි අක්කේ මේ ගහේ බුදුදහමේ සඳහන් වෙනවා අක්කේ ගහේ පොත්තට, මුලට, මලට, කොළයට, කඳට, අරටුවට අරක්ගත දෙවිවරු, බූමාටු දෙවිවරු, යක්ෂ කොට්ටාස, പ്രേත කොට්ටාස, එතකොට විමාන പ്രേත කියලා කොට්ටාසයක් ඉන්නවා. ඒ ගස් ඇසුරු කරගත්ත කොට්ටාසේ ඉන්න බුදුදහමේ හොඳටම සඳහන් වෙනවා. එතකොට අක්කේ ඒව කැපුවට පස්සේ සිද්ධ වෙන්නේ ඒ කට්ටිය ජීවත් වෙන ඒ පසුබිම ඒ කට්ටියට නැති වෙනවා. එතකොට අපේ දැන් සෝබාදහම අපේ මිනිස්සු විකුණනනේ. ඒක විනාශ කරනෝනේ. ගස් ටික කපාගෙන ගිහිල්ලා ඒවා විකුණලා හරි මේක මහා විනාශයක් බවට පත් කරලා තියෙනනේ. එතකොට අක්කේ මේ දැන් උදාහරණයකට ගත්තොත් මීට අක්කලාගේ තාත්තලාගේ සීයලාගේ කාලේ මඤ්ඤුක පතුරක් හිටේවට පස්සේ උස්සන්න බැරි ගන්නට අල බහිනෝනේ. දැන් අක්කට හොඳටම පේනෝනේ මඤ්ඤුක් ගහක් හින්දුවට අල බහින්නේ නැහැ කියලා. ඒකට අල බහිනවා නම් අනිවාර්යෙන් තෙල් පෝර ගහලා වස විස ගහලා ඒ තත්ත්වයටපත් කරන්න ඕන. ස්වභාවික හැදීමක් නැහැ. ඒතකොට මේ මහ පොළොව ඒ සෑම දෙයක්ම හංගලා තියෙන්නේ. මිනිසුන්ට දෙන්නේ නැහැ. මොකද මුන්ට දුන්නොත් එහෙම මුන් කාලා තා විනාශ කරන මේක. එතකොට අක්කේ විශ්වයේ දැන් වේදකමට අපි දැන් උතෙන්දි තමයි එන්නේ. වේදකමේ දැන් බුදුදහමේ ආශිර්වාදය ලබා ගන්න නම් අපි දැන් ওই බුදුහාඳුර දේශනා කරන පංචිල් පද පහ රැකගෙන අපි විශ්වයේ කිසිදු ආකාරයකට සත්වෙකුට වක්වත් අමනුෂ්‍යයෙකුට වක්වත් ගහකට කොළකට වක්වත් කිසිම ජලයට වක්වත් කිසිම දෙයකට අපි හිංසා පීඩා කරදර නැතුව අපේ ගමන අපි ඔය හැමදේම තේරුම් අරන් පංචිල් රැකගෙන අපි ප්‍රතිපත්ති කරුකව ගමන් කරන්න ඕන. අපි එතකොට බුදු පියාණන් වහන්සේ දේශනා කරන මාර්ගයේ ගමන් කරන අය බවට පත් වෙනවා. හරි එතකොට අක්කේ විශ්වය එතකොට අපි විශ්වය බවට පත් වෙලා ඉවරයි. එතකොට අක්කේ විශ්වයේ පිහිට අපට ලැබෙනවා. විශ්වයේ පිහිට කියලා කියන්නේ දෙවිවරු, බ්‍රහ්ම රාජවලු, ඒ අමනුෂ්‍ය කොට්ටාස ඒ සෑම දෙනාම උදව් කරන්න ගන්නවා. එතකොට අපිට කරදරයක් හිංසාවක් පිට අපේ අකුසල කර්ම තුනත් අපිට ඒක ලැබෙනවා. හරි එතකොට ඒ මට්ටමටපත් වෙනවා. ඊට පස්සේ අක්කට ලෙඩක් හැදෙනවා. ලෙඩක් හැදෙද්දී අපි අක්ක සුව කරන්න මොනවද ගන්න? අපේ හෙළ වෙදකමේ ගන්න. ඒත් ගහේ කොළේ මුල පොතු ගෙඩි මුල් අරවම අරගෙනනේ ఔෂධේ කොටල වෙලා ඖෂධයක් බාටපත් කළා අක්කට ඇඟේ තෙල් ටික හදලා පත්තු ටික බැදලා මේ කරන්නේ. ඒතර විශ්වයේ ශක්තිය තමයි අක්කගේ ඇඟට ප්‍රාණ ශක්තියක් ඇතුළේ මේ හැටියට ඇතුල් කරන්නේ. විශ්වයේ ශක්තිය අරගෙන ඒ කොටලා යුස ටික අරගෙන බෙහෙත හදලා ප්‍රාණ ශක්තිය හැටියට අක්කගේ ඇඟට ඇතුල් කරනවා. ඒතර එතන තියෙන සූර්යාලෝකය එළිය මේ කොළ ගස් වලට වැටිලා ඒ ගස් වල සූර්ය ශක්තිය තමයි තියෙන්නේ. ඒතර විශ්වයේ ශක්තිය තමයි ඔය තියෙන්නේ අක්කේ. අපේ ශරීරයේ ප්‍රාණ ශක්තිය අඩු වෙනකොට තමයි අපි කය ලෙඩ වෙන්නේ. ඒතර අපි අරව හරහා අක්කේ ප්‍රාණ ශක්තිය ඇති කරනවා. එතකොට අක්කේ ඕක ගන්න සුදුසු වෙන්න ඕන. ඒක ගස් කොළන් ටික කප සත්තු ටික මර කේලන් ටිකගේ පස්පව් කර අක්කේ ඒතර විශ්වයට සම්පූර්ණ විශ්වයට පටහැනි වෙන ගමන් කරන්නේ. ඒ කියන්නේ විශ්වය විනාශ කරමින් ගමන් කරනවා. එතකොට විශ්ව විනාශ මේ පිට වෙවිද? නෑ. දැන් අක්කට මං ඉපදුම් දාගෙන වෛර කර ජීවත් වෙනවා. අක්කගෙන් මං ගිහිල්ලා මේ පැන්ඩෝල් වෙච්ච දෙයක් ගන්න රුපියල් 50ක් කිල්ලනවා. මට දෙන්නේ කියලා. හැබැයි අක්ක ධාර්මිකව ජීවත් වෙලා බණ භාවනා කරලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක් වුණොත් දෙනවා. පුතත් ජන මට්ටම හිටියොත් දෙයිද? බැලලේ බෝරණේ අක්කේ. හරි ඒකට මේ විශ්වයාගේ කවදාකවත් කිසි කෙනෙකුට අසාධාරණ කරන්නේ නැහැ. හරි එතකොට දැන් අක්කා ඒ වගේ විශ්වයට හිංසා පීඩා කරලා හරි මේ කරත් හැබැයි අක්කා ගිහිල්ලා විශ්වෙන් පිහිටක් ඉල්ලුවොත් මම හැදෙන මේ අලුත් මිනිස්සෙක් වෙලා මට විශ්වෙ පිහිට වෙන්න මම ආයෙ කවදාකවත් මේ වැරදි කරන්නේ නැහැ කියලා කිව්වොත් විශ්වයක පිහිට වෙනවා. ඒක තමයි මේ විශ්වයේ බුදුදහමේ රැකවරණය ලබා ගන්නත් විශ්වයේ පිහිට ලබා ගන්නත් සාකවල පිහිට ලබාගෙන වෙදකම් හරියට සුව කර ගන්නත් හොඳම කාරණාව තමයි ඔක. අද අක්කේ වෙදකම පිරෙහෙන්න හේතුව තමයි අක්කේ ওই පන්සිල් රකින්න නැතුව සිල් රකින්න නැතුව ප්‍රතිපත්ති කරුක නැතුව හෙළ වෙදකම කරගන්න ගිහිල් ඉවර වෙලා මේ ඒක අක්කේ පත්තියම් වෙන්නේ නැහැ. එතකොට ඒක භාගයට කරගෙන ගිහිල්ලා තැන් වල ගිහිල්ලා කියනවා මෙහෙමයි ওই ගස්වල කොළ පොතු අරන් මුණු බොරු කරන්නේ මේ. අද අක්කේ මේ පිරිහිලා තියෙන්නේ ගස් කොළන් වක්කත් විශ්වයේ තියෙන ශක්තිය වක්කත් බුදුදහම වක්කත් කිසි දෙයක් නෙමෙයි. මිනිස්සුගේ දුර්ජන ඒ කියන්නේ මිනිස්සුගේ සිතුවිලි තමයි අක්කේ දූෂිත වෙලා තියෙන්නේ. ඔව් සමහර වෙන කියන්නේ ලෙඩේ හොඳ වුණත් කියන්න කැමතිත් නෑ ලෙඩේ හොඳයි කියලා කියන්න කැමතිත් නෑ. අක්කේ ඒ රෝගීන් දෙවර්ගයක් ඉන්නවා. එක්කෙනෙක් ඉන්නවා අක්කේ රෝගිය සුව වුණාට පස්සේ 170ක් විතර සුව වෙද්ද කියලා මට හොඳයි වේද මහත්තයා මෙහෙම කියලා. පමණක් කට ඉන්නවා අක්කේ 95ක් හොඳයි. හැබැයි කියන්නේ තාම ටිකයි මට හොඳ. ඒ අක්කේ අර රෝගීන් දෙවර්ගයක් ඉන්නවා. එතකොට අර මට තාම ටිකයි හොඳ කියන කෙනා ඒ ටික අක්කේ කවදාකවත් එයාගේ හොඳ වෙන්නේ නැහැ. හොඳ වෙන්නේ නැහැ ඒකට. ඔව් අර දැන් මට වේද මහත්තයෝ දැන් මට 170ක් විතර හොඳයි කියන කෙනාගේ ඉතුරු 100 ඉතුරු ටිකක් ටක් ගාලා සනීප වෙනවා. හොඳයි.
ඔය ඒක අරකේ ඒක අවංකත්වය තමයි ඒක. ඒක ප්‍රතිපත්තිකරකෝ ජීවිත මිනිස්සුගේ ගතියක් ඒකක්. එතකොට අක්කේ ඔන්න ඕක තමයි කාරණාවක්. අපි හිත විශ්වයේ අක්කේ කාටත් පිට වෙනවා. එතකොට අපේ අද වෙදකම මේවා ගන්නට පිරිහිලා තියෙනෙත් අක්කේ ඔන්න ඔය වගේ දුරුජන ගති පැවතුම් ඇති මිනිසුන් තමයි අක්කේ මේක පිරිහිවල තියෙන්නේ. එහෙම නැත්නම් සාකවල තියෙන වටිනාකමක්වත් ඖෂධ සාරයවක්වත් විශ්වයේ ශක්තියක්වත් දෙවිවරුවක්වත් ඒ පිහිට වෙනවා ඔය බුදුදහමේ තියෙන රැකවරණයවක්වත් ඕවා කිසි දෙයක් නැති වෙලා නැහැ. මිනිස්සුන්ගේ ගුණධර්මයක් නැති වෙලා තියෙනවා. අද මේ අපේ හෙළ වෙදකම ආකාරයේ විදිහට තමයි හැමදේම ලැබෙ හේතුඵල ධර්ම කියන්නේ ඒකනේ. හේතුඵල ධර්ම කියන්නේ ඒකයි. ඔයාට බෙහෙත් කරන දැන් ඔයාටයි මටයි යන බෙහෙත් ටිකක් ගන්න. හැබැයි එකම ලෙඩ තියෙන්නේ. ඔයාට හොඳ වෙනවා මට හොඳ වෙන්නේ නැහැ. ඉතින් මේ විශ්වය අර අපි දෙන දේ තමයි අපිට දෙන්නේ. අපි ගහකට වතුර ටිකක් දානවා හැමදාම උදේට. ඈ අර ඕකේ අර කතාවකුත් තියෙනවා කියලා මොකද්ද මේ ඇටයක්ද මොකද්ද ලබු ඇටයක්ද මොකද්ද ඉඳලා ඉල්ලානේ. අර පොඩි කතාවකුත් තියෙනවා ඒකනේ. ඒ අර පැලේට සාත්තු කරන විදිහ තමයි සාක වලින් අපිට අස්වැන්න ලබා දෙන්නේ. ඒකෝර අක්කේ ඔකට හොඳම කාරණාව තමයි මම කියන්නේ මේ අද මේ හෙළ වෙදකම කියන එක. අපේ වෙදකම මෙච්චර පිරිහිලා තියෙන්නේ මිනිස්සුන්ගේ මූල තණ්හා මූලික වෙලා තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ. හැබැයි අක්කේ වෙදකම පිරිහිලා නැහැ. තාමත් අර වෙදකම පිරිහුණා කියලා කියන්නේ අක්කේ තාමත් අර දුර්ජන ගති පැවතුම් එක්ක මිනිසුන් ගමන් කරද්දී විශ්වයේ පිහිට ලැබෙන්නේ නැති වෙනවා. සාකවල පිහිට ලැබෙන්නේ නැති වෙනවා. හැබැයි අක්කේ ಗುಣධර්ම පිහිටලා දම් පින්කම් කරන් සීලය රැකගෙන ප්‍රතිපත්ති කරකෝ ජීවත් වෙන මිනිස්සු අක්කේ ඇවිල්ලා තෙල් ටිකක් ගාද්දී මිනිස්සුන්ට සනීපයි. ඔතේ අර ආදී මිතු මුත්තන් කියන්නේ ඒ අය කියන්නේ සුවපත් උනේ සිංහල ඒ ආදී මුතුන් මිත්තා විතරක් නෙමෙයි මේ ලෝකෙටම තියෙන වෙදකමක් තමයි අවුරුදු රාවණ මහරජතුමාලාගේ කාලේ ඉඳලා මේ වෙදකම පැවතිලා වෙලා තියෙනවනේ. ඔව් දැන් බුදු පියාණන් වහන්සේ අවුරුදු 2500ක වගේ කාලයක්නේ. 2600ක වගේ කාලයක්නේ. නමුත් ඊට කලින් ඉඳලා මේ වෙදකම පැවතිලා වෙලා තියෙනවා. ඒතකොට මේ ලෝකයේ වැඩිපුරම ඒ කියන්නේ දැනට බටහිර විද්‍යාව කියන්නේ ඔය ඉංග්‍රීසි බෙහෙත් එහෙම ඇවිල්ලා තියෙන මේ ළඟදී මෑත කාලෙකදීනේ. ඒ වුණාට මේ හෙළ වෙදකම කියන්නේ අක්කේ මුළු මේ පෘථුවිය පුරාම විහිදිච්ච වෙදකම. ඒතර ඒක දැනට ඒක අර යටපත් කරගෙන යන්නේ යකේ. මොකද බුදු වෙද අපේ හෙළ වෙදකම කියලා කියන්නේ ආගමත් එක්ක ගොඩක් සම්බන්ධතා තියෙන එකක්. ඒකයි කියන්නේ අර මස් මාළු කිරිබිත්තර කිසි දෙයක් කන්න එපා. මොකද විශ්වයේ සියලු ජීවීන්නේ. ඒතර එක ජීවීන් කොටසක් මරාගෙන තව කෙනෙකුට මේ සුවය ලබා ගන්න බෑ. ඔව් ඒකයි අපි 100% ප්‍රතිඵල ගන්න අර කියන්නේ අපි වෙදකම් කරන්නෙද්දී මස් මාළු කිරිබිත්තර වලින් මත්පැන් මත්ද්‍රව්‍ය වලින් දුරස් වෙලා මේ රැකවරණය ලබා ගන්න මේ භූමිය වලට පැමිණෙන්න කියලා. එතකොට 95ක් 100ක් ප්‍රතිඵල ලැබෙනවා අපි. ඒක තමයි කාරණාව. නැත්තම් වෙදකමේ ඇති ප්‍රශ්නයක් නැත අක්කේ. ඉතින් අපි අදත් ගොඩාක්ම වැදගත් දේවල් මටත් මේ ලෝක සත්‍ය සියලුම දෙනාට ගොඩාක්ම වැදගත් සාකච්ඡාවක් තමයි අපි සාකච්ඡා කරේ. මම හිතනවා බලා සිටින පේජ් එක ඔබටත් ගොඩාක්ම වැදගත් වෙන්න ඇති. දැන් අදට මෙතනින් අපි මේ වැඩසටහන නිමා කරනවා. තවත් වීඩියෝ එකකින් ඉස්සරහට යමු. තෙරුවන් සරණයි.